දැක්ක ගමන් ඇග කිලිපොලා යන පෙනුමක් තින මේ ඉන්නේ අප්‍රිකාවේ මුරුසි ගෝත්‍රය. නිරිතදික ඉතියෝපියාවේ ඕමෝ ගංගාවාසන්නේ ජීවත්වන මේ ආදිවාසීන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙම මොවුන්ගේ මේ අමුතු සංස්කෘතිය නිසා. ඔයාලට පේන ඇති තොල් හිල් කරලා දාලා තියෙන ලිප් ප්ලේට්. මුරුසි කාන්තාවන් ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙන්නෙත් මේ හේතුව නිසා. වයස අවුරුදු 15 16 වන විට පහළ තොලේ කුඩා සිදුරක් ඇති කර ඉන්පසු කුඩා ලී තහඩු කැබැල්ලක් හෝ මැටි තහඩු කැබැල්ලක් සිදුරට දානවා. තොල සුව වූ විට ඊට වඩා තරමක් විශාල තහඩු කැබැල්ලක් දානවා. මෙලෙස මෙම ක්‍රියාව මාස කිහිපයක් හෝ අවුරුදු කිහිපයක් නැවත සිදු කරනවා. ඒකෙන් වෙන්නේ තොලේ සිදුර විශාල වෙන එක. අවසානයේ සෙන්ටිමීටර් 10ත් 15ත් පමණ විස්කම්බයක් ඇති තහඩු මොවුන් පළදිනවා. සමහර වෙලාවට මේ තහඩු පළදින්න අපහසු නිසා යටි දත් පෙළියේ දත් කීපයකුත් ගලවා අයින් කරනවා. අපිට මේක දැක්කාම ඇත්තටම පිළිකුලක් ඇති වුණත් මේක මුරුසි කාන්තාවගේ සංස්කෘතික අංගයක් වෙනවා. නවීන තාක්ෂණයේ දියුණුවත් අධ්‍යාපනයත් එක්ක මේ චාරිත්‍රය අනුගමනය කරන පිරිස අඩු වෙලා තියෙනවා. කොහොම නමුත් වැඩිහිටි භාවයට පත්වීමේ සංකේතයක් විදිහට තහඩුවේ විශාලත්වයෙන් කාන්තාවගේ වටිනාකම හා විවාදීමනාම තීරණය කරන බවටත් ඔවුන් අතර තියෙන ජනප්‍රිය මතයක් වෙනවා.